රයිට් අද අපි කතා කරන්න යන්නේ නම්බර් සිස්ටම් පාඩම. නම්බර් සිස්ටම් කියන්නේ සංඛ්‍යා පද්ධති පාඩම. මේක සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාගයටත් එන පාඩමක්. සාමාන්‍ය පෙළ කියන්නේ 10 වසරේදී තුන්වෙනි පාඩම විදියටත් උසස් පෙළ 12 වසරේ තුන්වෙනි පාඩම විදියටත් සංඛ්‍යා පද්ධති කියන පාඩම තිබෙනවා. මම අද කතා කරන්නේ මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේ මූලික සංකල්ප ටික. අද මම කතා කරන්නේ කොහොමද 10 පාදේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්නේ කියලා. ඒ වගේම 10 පාද සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නේ කියලා. 10 පාද සංඛ්‍යාවක් කොහොමද 16 පාදයට හරවන්නේ කියලා. අද මම කතා කරන්නේ අද මම වීඩියෝ එකේ මේ 10 පාද සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට හරවන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ 10 පාදේ 10 කියන පාද සංඛ්‍යාව දෙකේ පාදයට හරවන්නේ කියලා. අපි ලියමු මෙහෙම 10 පාද සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට හරවන්නේ කියලා. අපි මේ 10 පාද සංඛ්‍යාව දෙකේ පාදයට හරවන ක්‍රම දෙකක් තියෙනවා. මම අද මේ පළවෙනි ක්‍රමය ගැන කතා කරන්න. අපි ගමු 10 පාද සංඛ්‍යාවක් 27 කියන 10 පාද සංඛ්‍යාව අපිට ඕන දෙකේ පාදයට හරවන්න. මේ 27 කියන 10 පාද සංඛ්‍යාව දෙකේ පාදයට හරවන්න අපි පළවෙනි ක්‍රමය තමයි මේ 27 කියන සංඛ්‍යාව අපි දෙකෙන් බෙදාගෙන යන්න ඕන. 27 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවාම 13යි. ඒ වගේම ඉතිරි සංඛ්‍යාව ලියන්න ඕන ඉතිරි 1යි. ආයි මේක 13 දෙකෙන් බෙදුවාම 6යි. ඉතිරි 1යි. 6 දෙකෙන් බෙදුවාම 3යි. ඉතිරි බිංදුව. 3 බෙදනවා අපි 2කින් 1යි. ඉතිරි 1යි. අපි ආයි 1 බෙදනවා 2කින් උත්තරේ බිංදුවයි. ඉතිරි 1යි. අපි කතා කරේ 10 පාද සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට හරවන්නේ කියලා. අපි කරේ පළවෙනි ක්‍රමේ 27 කියන සංඛ්‍යාව අපි දෙකෙන් බෙදාගෙන යනවා. අයගම ඉතිරි වෙන සංඛ්‍යාවත් ලියනවා. අපි මේක බිංදුවට එනකම් බෙදාගෙන ඉවරුණාට පස්සේ අපි මේ යට සිට උඩට ඉතුරු වෙච්ච සංඛ්‍යා ටික ලියා ගන්න ඕන. ඒ කියන්නේ 1යි 1යි බිංදුවයි 1යි 1යි. ඒ වගේ අනිවාර්යෙන් යටින් දෙකේ පාදේ කියලා දාන්න ඕන. කවදාවත් උඩ ඉඳන් යටට නෙමෙයි යටේ ඉඳන් උඩට තමයි මේ සංඛ්‍යා ටික ලියන්න ඕන. මම මේකේ තා උදාහරණ ගානක් විදියට දෙන්නම්. 111 කියන 10 පාද සංඛ්‍යාව අපි දෙකේ පාදයට හරවන්න. කලින් විදියම 111 කියන සංඛ්‍යාව අපි දෙකෙන් බෙදනවා. අපි දෙකෙන් බෙදුවාම වෙනවා 55ක්. ඉතිරි වෙනවා 1ක්. ආයි අපි මේක දෙකෙන් බෙදනවා. අපි මේක දෙකෙන් බෙදුවට පස්සේ එනවා 27ක්. ඉතිරි වෙනවා 1ක්. ආයි මේක දෙකෙන් බෙදනවා. 27 දෙකෙන් බෙදුවාම 13යි. ඉතිරි 1. ආයි 13 අපි බෙදනවා දෙකෙන්. 13 දෙකෙන් බෙදුවාම 6යි. ඉතිරි 1. 6 බෙදනවා දෙකෙන් 3යි. ඉතිරි බිංදුවයි. 3ත් බෙදනවා ඊට පස්සේ අපි ආයි දෙකෙන් 1යි. ඉතිරි 1යි. ඊට පස්සේ 2 බෙදනවා 1 බෙදනවා ආයි දෙකෙන් බිංදුවයි. ඉතිරි 1යි. ඉතින් අපි ආයි කරන්න මේ යටි ඉඳන් උඩට මේ සංඛ්‍යා ටික ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ 1යි 1යි බිංදුවයි 1යි 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 1. ඔන්න ඔය විදිහට තමයි 10 පාද සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්නේ. දැන් මේ අපි කතා කරේ ඒකේ පළවෙනි පියවර. මම කතා කරන්නේ මේකේ දෙවෙනි පියවර. මම මේ ගාන තියාගෙන මේ ගාන මකනවා. අපි මේ ගාන මකලා අපි මේකේ දෙවෙනි පියවර ගැන කතා කරමු. අපි මේකේ දෙවෙනි පියවර ගැන කතා කරොත් ඒකත් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි මේ 27 කියන සංඛ්‍යාව 10 පාද සංඛ්‍යාව අපි දෙකේ පාදයකට හරවන්න ඕන. අපි මුලින්ම ගන්න ඕනේ මේ 10 ඒ කියන්නේ මේක අපි මුලින්ම බල විදියට ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය. දෙකේ බිංදුවෙනි බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. දැන් අපි බලන්න ඕන මේ 27 කියන සංඛ්‍යාව දෙකේ බල වලින් කොහොමද හැදෙන්නේ කියලා. 27 කියන සංඛ්‍යාව 16න් හැදෙනවා. ඒ කියන්නේ 16ට 1යි. ඒ වගේම 8ටත් හැදෙනවා. 16යි 4යි 20යි 4යි 24යි. ඒ වගේම 24යි මේ 4 කියන සංඛ්‍යාවත් එක්ක ඒ කියන්නේ අපි 24යිනේ හැදුවේ. 24යි 4යි 28යි. අපි 28 නෙවෙයි මෙතන 27 නේ හදන්න ගන්න ඕන. එතකොට 27 වෙන 4 කියන සංඛ්‍යාවෙන් හැදෙන්නේ නැහැ. 24යි 2යි 26යි
26යි 27යි. බලන්න අපිට මේ කලින් ආපු උත්තරේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාවට මේ සංඛ්‍යාව කියන්නේ සමානයිනේ. ඒ කියන්නේ මේ ක්‍රමෙනුත් එන්නේ මේ උත්තරේම තමයි. එතකොට අපිට ලියන්න පුළුවන් 27 2 කියන සංඛ්‍යාව 1 1 බිංදුවයි 1 1 අනිවාර්යෙන් යටින් දෙකේ පාදේ කියලා ලියන්න ඕන. හරි සරල ක්‍රමයක් කරේ. මේක අපි දෙකේ වල වලට විදියට ලියා ගන්න ඕන. 1 2 4 8. ඊට පස්සේ අපි මේ 27 කියන සංඛ්‍යාව හැදෙන විදියට මේකේ දානවා 16ට 27 හැදෙනවනේ 16යි 8ට හැදෙනවා 16යි 4යි 16යි 8යි 24යි 4ක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ 24යි 2යි 26යි 27යි. අන්න ඒ විදියට උත්තරේ එනවා දෙවෙනි ක්‍රමයේ. ඒ කියන්නේ පළවෙනි ක්‍රමයේ කරන්න තියෙන්නේ බෙදන්න. දෙවෙනි ක්‍රමයේ තියෙන්නේ බල විදියට ලියන්න. ඉතින් මේ කැමති ක්‍රමයකින් මේ ගානන් මේ 10 පද සංඛ්‍යාව දෙකේ පාදයකට හරව ගන්න පුළුවන්. මම ඊළඟට කතා කරන්නම් ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් 10 පාදයක් කොහොමද 8 පාදයකට කතා කරන්න කියලා.